බොන්්ඩෝනේ ආතල්ලක ඉන්න මචල්ලා මොකද වෙන්නේ ඉතින් ඔන්න ඔහොමයි මට කලින් මෙහි ඇවිල්ලා හිටපු මගේ යාළුවන්ව මම ඉතින් සර්ප්‍රයිස් කරේ. ඉතින් ඒගොල්ලන් මට කලින් දවස් කීපයකට කලින් ඇවිල්ලා හිටියා. ඉතින් මම මගේ වැඩත් එක්කලා USA වලට එන්න කලින් ටිකක් සාමාන්‍යයෙන් ඉතින් එහෙම ට්‍රැවල් කරා. මගේ ඉතින් මම කරපු ජොබ් එකත් එක්කලා ඉතින් ඒක පොඩ්ඩක් නැවතලා තිබ්බා. අවුරුදු 12කට පස්සේ තමයි USA වල ඉඳන් එළියට ආවේ. ඉතින් පළවෙනි පාරට ආවේ මෙක්සිකෝ වලට. ඒක වැඩි කාලයක් යොදවන්න දෙයක් නැති තමයි මම මේක තෝරගත්තේ. මොකද මේකේ මේ රිසෝට් එකේ තියෙන හැම දෙයක්ම ඕල් කියන්නේ අපිට එහෙට මෙහෙට දාගන්න දෙයක් නැහැ. මේක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ටයිම් එක මැනේජ් කරගන්නත් ඕන හින්දා තමයි මේක තෝරගත්තේ. ඉතින් අපි බලමු මේකේ මොනවද වෙන්නේ කියලා. ධම්මියක් කළා විපුල අයියලා බාති එලා ඉරත් එක්කලා අනිත් අපේ තව අයියා කෙනෙක් ඉන්නවා ඉන්දික අයියා නිකි අක්කා. ඉතින් ඒගොල්ලන් නම් අද හයිපත් යනවා නිව්යෝක්. මම තව තනියම දවස් දෙක තුනක් මෙහි ඉන්නවා. ඉතින් ප්ලෑන් කරලා ඉන්නවා දේවල් චෙක් කරන්න. බලමු මේක මෙහි මොන වගේ අත්දැකීමක්ද මෙහි තියෙන්නේ කියලා. ඉතින් දැන් නම් උදේ යන පොඩ ජිම් එකට. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක ටිකක් ලොකු රිසෝට් එකක්. අයියලා අක්කලා මේ ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. මේ පැත්තට යනවා පොඩ්ඩක් ඒගොල්ලන්ට බයි කියන්න මම. මොකද අද ඒගොල්ලන් යන හින්දා. මේක ටිකක් ලොකු වැඩි මම පස්සේ පෙන්නන්න කොච්චර ලොකුද කියලා මේක. ඉතින් මේ බලමු හොයන් යනවා තාම. මම පස්සේ පෙන්නන්නම් මාර ලස්සනයි මේක තමයි. ඉතින් පිස්සු හැදලා. හිතන්න මට හම්බුණා තන මේ ඉන්නේ කට්ටිය. Hello, good morning. Good morning. Duan yan. Oh, hatra na ito na. Bati ko. Sate, vila, kala, vila. Pau video kan. Good morning. Bukan dia tidur. කණ්ඩෝනේ බොන්්ඩෝනේ ආතල්ලක ඉන්න Okay, let's go.
අපේ මේ ඉන්න ලොකු රිසෝට් එකේ ගෙදර මෙහෙට යන්න අපිට තියෙන්නේ මේ වගේ වනේ අය. කාච්චලව අපිට යන්න ඕනේ මොකද ඇවිදගෙන යොත් ඇවිදගෙන එකත් හොඳයි නේ අය. කාපෝ බහින්. මේ හැම්මින කෑවට බහින්න දාක ඇවිදින එක තමයි හොඳම දේ. අපි ඉන්න රිසෝට් එකේම තව එකක්. ඒකේ ගොඩක් තියෙන රිසෝට්. අකේ විලක් දන්නවද? අයියලා විලක් දන්නවද? නෑ. ඒකට දෙක කෙනා කියන්නේ. කවන්න කියන්නේ ඔය කපලා ගන්න බෑ. නෑ ඔයාට මේ ඔයාට මුදු බලන්න ආවා. මුද්දක් බලන්න ඔයාට මට මුද්දක්. ඔව් ඔයා දාන්න වෙන කෙනෙකුට. ඒ මුද්දක්. ඒ මුද්ද බලන්න ආවා. සයිස් එක හොයන්න රිඩුවල. ඒකට බලන්න This is sterling steel. No, No? this is stainless steel. This get black or Stainless steel. what is it? Stainless steel. Stainless steel. Ah, okay. Stainless. Yeah. Stainless. Sterling silver. Sterling silver. ඒක ඉතින් ඉන්නකොට ලංකාවේ වයිබ් එකට මාර ඉතින් කිට්ටුයි. පට්ට ලස්සනයි ඉතින්. ගොඩක් ඉස්සෙල්ලා තිබ්බ ඉතින් මේ දේ මට නම් ඉතින් පට්ට ආතර පොඩ්ඩයි ඩොක්ටර් මම පෙන්නන්න. වටේ. White sand. මෙහෙට යනවා. White sand. මේක මොකක්ද පොඩ්ඩක් විස්තර කියන්න ඕනේ ඉතින්. Grand Floridian. They say they have like 200 hotels around the world. This resort has 3. They're called Colonial and another one White Sand Beach. We have another one. I forgot that one name. Look, yeah, like a huge place. Yes. You know, we are too used to it. Get like 3-4 days. Other than we don't know where we're going. Yeah, right. Yeah. Yeah, like 18 restaurant, I guess. 90. 19? Yes. Okay, 90 restaurant. And Three big pools. yeah, the huge pool, couple of pool. And beach is rough. So, yeah, weather is good, like 85 degrees, okay, right? Yes. 85 degrees, okay, weather outside. No rain. So that's good. දැන් මේ ඔක්කොම කියන්නේ කාලා බිල ආතල් එකේ ඉන්න කියලා තමයි. කන්නෝනේ බොන්නෝනේ ආතල් එකේ ඉන්නවා. ඒක ඒකට හරියටම මරුම ප්ලේස් එකක් අපිට හම්බුනේ. ඉතින් ආදියයි මුලින්ම අපි තන මේ ගැන තන කිව්වේ එන්න කියලා මේකවත් එකලා ජොයින් වෙන්න. ඉතින් ඒක මාර එක්ස්පීරියන්ස් එකක් දැක්කේ පාටි. මේකවත් එක තමයි යායේ වගේ ඉතින් මගේ ෆස්ට් ට්‍රිප් එක ආවේ. ඒකලත් එක තමයි ඉතින් මාරු. So far, having fun. We'll see. Thank you. Okay. අයියලා ලක්කලට සබු දුන්නා. මං යනවා පොඩ්ඩක් මොකද මේ ඉන්න දවස් ටිකේ අපිට හම්බෙච්ච මේ පැකේජ් එකත් එක්කලා කන්නයි බොණ්ඩයි නාන්න තියෙනවා. ඉතින් ඒ ටික ඉතින් හොඳට කන්න බොන්න ඕන හින්දා පොඩ්ඩක් කැරිස් ටෙප් පොඩ්ඩක් එහෙම ඉතින් හිතලා යනවා. ඉතින් ජිම් එකට ගිහලා මොකක්ද එහෙම ලොකු දෙයක් වෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් මේ කන්න පුළුවන් නේ. මම කිම ලොකුවට බොන එක නෙමෙයි. ආතල්ලේ බියරක් ගහලා ඉන්න කෙනෙක්. ඉතින් පොඩ්ඩක් ජිම් එක පැත්තට යනවා. අපි බලමු මම දැක්ක විදිහට පොඩ්ඩක් ලොකු ජිම් එකක් කියලා තියෙනවා බලමු. ජිම් එක බලමු පොඩ්ඩක්. Okay. ස්පා එකක් තියෙනවා.
කට්ටිය පොඩ්ඩක් ඔය එකක් කරනවා වගේ. ලොකු වෙලාවක් වර්කවුට් එක කරන්න හම්බුනේ නැහැ. ඒක කරන්න බෑ. ඉතින් අපරාධයෙන් නිකන් ඉන්නේ ආවේ ආතල් එකේ ඉන්නේ ආවේ. ඉතින් අතර කරා ජිම් එක වටේ කොට තමයි පෙන්නන්න. මේක ඒරියාවක් විතරයි තමයි. හරි. මේ අනිත් එක පොඩි පූල් එකක්. ඕකේ. ඔන්න ඔහොමයි වීඩියෝ එක ඉතින් ඉවර කරන්න හදන්නේ. කියන්න තියෙන්නේ මචන්ලා channel එක පැත්ත ඇවිල්ලා subscribe කරලා තියාගන්න, videos බලලා like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් කන්න බොන්න ආතල් එකේ ඉන්න.